welcome back to my YouTube channel. ඔන්න මේ vlog එක මොකක්ද කියලා ඔයාලට මුලදීම දකින්න ඇතිනේ. මේ vlog එක තමයි මගේ birthday vlog එක. ඉතින් birthday එක දවස ගෙවුනේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්න තමයි මම මේ vlog එක කරන්නේ. ඔක්තෝබර් 18 තමයි මගේ birthday එක. ඉතින් හැම අවුරුද්දෙම මගේ birthday එකට වැඩිහිටි නිවාසයකට අපි දානයක් දෙනවා. ඉතින් උදේම පිටත් වුණා ඒ වැඩේට. බලන්නකො එහෙනම්. කොහෙද දන්නේ? මේ පැත්තෙන් යන්න කියලා. මෙහෙන්. මේ පැත්තේ යන්න කියලා. වල්ලුට ඉන්න උඩ. චීට්ස් වැඩි වඩවන්. ඕ අර ඉන්නද? සවුන්ඩ් එක. Vai. Oh, Jukri. Oh. Hari. main kapu ada. Ami lagi paling jadi udah. Boleh. Naya ada mana lihat itu? Iya kandung ini kok kayak jadi aku terkali jo. Boleh. Oh, iya nih. Malu nih. Apa jam? Ya. හරි ඔන්න ඉතින් අපි මේ වැඩි නිවාසයට ආවා. දැක්ක නේද හිටපු යාළුවෝ සෙට් එක. අනේ මං හරිම ආසයි මෙතනට එන්න. මොකද මේ මෙතන ඉන්න මේ වයසක ආච්චිලා සීලා හැමෝම හරි අසරණ වෙච්ච අය. ඉතින් හරි පව්. හැම අවුරුද්දෙම මගේ බර්ත්ඩේ එක දවසට අපි මේ දානේ කොහොම හරි අනිවාර්යයෙන්ම දෙනවා. ඒ වගේම දැක්ක නේද හිටපු බල්ලෝ ටික. අනේ හරි ෂෝක් හරිම කියුට් අනේ යාලා. එයාලගෙන් පැටියෙක් ගන්න තමයි මාත් බලන් ඉන්නේ. බලමු ඉස්සරහට. ඉතින් දැන් අපි මේ වැඩ ටික එතන වැඩ ටික ඔක්කොම කරලා ආවා. මෙතන මල් පහන් පත්තු කරලා වැඳලා ආශිර්වාද ගන්න. ඉතින් මෙතන මේ ඉන්න ආච්චිලා සීලා ඇත්තටම මාරම හොඳයි. හරිම ආදරෙයි එන හැමෝටම හරි ආදරෙයි හරි හොඳට යාලා හරි කැමති එහෙම කට්ටිය එනවා නම් කතා කරන්නේම හරි කැමති. ඉතින් මල් පහන් පත්තු කරලා ඒ ආච්චි කෙනෙක් තමයි ගාථා කියන්නේ. හරි සද්දෙට හරි හොඳට කියනවා. හරි ෂෝක්. ඉතින් බලන්නකෝ ඉස්සරහට vlog එක කොහොමද කියලා. Iya mage. Rohingya. Keringan mak rumah juga. Ada kulit. Dia ada di mana? Air asin. Saten. Cakal mama ini. Satya.
Mana? Kalau ayo. Apa? Kakak. Kakak. Mana nak ngoceh mau. හරි දැන් මෙතන වැඩ ටික නම් ඉවරයි. දැන් අපි යන්න හදන්නේ ගෙදර. ඔන්න ඉතින් මම දවල් කෑමට මගේ යාළුවෝ හැමෝටම අපේ ගෙදර එන්න කියලා කිව්වා. ඉතින් මං යද්දීත් එයාලා ඇවිල්ලා හිටියේ නෑ. ටික වෙලාවක් ගියාම එයාලා ආවා. ඉතින් ඊට පස්සේ බලන්න හවස් වරුවේ වෙච්ච දේ. ඔන්න හවස් වරුවේ දවල් ටික නම් මම වීඩියෝ කරලා නැහැ මුකුත්. හවස් වරුවේ වෙච්ච ටික තමයි දැන් මෙතනින් එහාට තියෙන්නේ. ඒ කියන්නේ මාව ෂොප් එකට යවුවා. අපේ අම්මත් බොරු කියලා මේ හැමෝම මට බොරු කියලා කස්ටමර් කෙනෙක් ඇඳුමක් ගෙනියන්න එනවා කියලා මාව ෂොප් එකට යවුවා. ඉතින් මායි යශ්මිකයි ගියා. ගිහිල්ලා එද්දී මෙන්න මේ විදිහට තමයි මාව සර්ප්‍රයිස් කළේ. කැබ් එකේ ගියේ Happy birthday to you. Happy birthday, dear Santa.